හෙල්ලෝ ගයිස් ඉතින් කොහොමද ඔයාලා හැමෝටම ඉතින් ඔන්න අදත් අපි එකතු වෙලා ඉන්නේ ඔයාලත් එක්ක මයි මල්ලි කරපු තවත් අලුත්ම දවසක අලුත්ම vlog එකක් එක්ක. ඉතින් මේක vlog එකක් වගේම මේ වීඩියෝ එකේ ඉස්සරහදී ඔයාලට අන්බොක්සිං වීඩියෝ එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න උදේ පාන්දර මම මල්ලි ඇහැර වැවරවුමට ආවේ නම් සන්රයිස් එකේ ෆොටෝස් ටිකක් කැප්චර් කරන්නම් කියලා. කොහොම හරි අන්තිමේටම වැඩේ දෙල්ුණා. මොකද මමයි මල්ලිගේ තිබුණ පුංචි පරක්කුවක් හින්දා සන්රයිස් එකේ වැඩේ අන්තිමේටම ෆයිඩ් රයිස් එකක් කරලා තමයි ගයිස් නැවතුනේ. ඉතින් අපි ඊළඟට ගියේ කැමරා ෆයින් විෂන් එකට. ඉතින් අපි කැමරා එකට තව අයිටම් ටිකක් ඕන වෙලා තිබුණා. සහ මම ගන්න ප්ලෑන් කරගෙන හිටපු අයිටම් සෙට් එකම ඔන්න අද දවසේ අපි බයි කරා. ඉතින් තව එකම එක අයිටම් එකක් මට බයි කරන්න බැරි වුණා. ඉතින් ඊළඟට ප්ලෑන් එක ඊළඟ දවසේ එකත් බයි කරන්න. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි අපි කැමරා ෆයින් විෂන් එකෙන් අපේ බඩු සෙට් එක අරගත්තේ. ඉතින් බයි කරේ මේ සෙට් එකේම අන්බොක්සිං වීඩියෝස් ටික මේකේ සහ ඊළඟ නෙක්ස්ට් වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් guys ඔන්න අපි ඊළඟට දෙන්නම සෙට් උනේ. ඒ කියන්නේ මමයි මල්ලියයි දෙන්නම සෙට් උනේ KCC එකේදී. ඒ කියන්නේ KCC එකට ගිහිල්ලා මමයි මල්ලි දෙන්නම ගේම්ස් ප්ලේ කරන්න තමයි ප්ලෑන් එකක් තියාගෙන හිටියේ. ඉතින් ප්ලෑන් එකේ විදිහට මොන්න අපි ගේම්ස් ප්ලේ කරා. ඉස්සලා මම ඊට පස්සේ මල්ලිත් ගේම් ප්ලේ කරා. ඉතින් කොහොමද දෙන්නම පැයකට ආසන්න වගේ ගේම්ස් ප්ලේ කරා. ඉතින් ඔන්න දවසේ අන්තිමේදී මමයි මල්ලි දෙන්නම ගෙදර ආවේ මෙන්න මේ විදිහට බඩු ගොඩක් කරේ තියාගෙන. ගයිස් අපි ඉතින් නුවර ගිහිලා ගෙනාවේ මෙන්න මේ සෙට් එක. ඉතින් නාලා කරලා ඉවරලා දැන් අපි රෙඩි වෙලා ඉන්නේ මේ බොක්ස් තුනක් තියෙනවා අන්බොක්ස් කරන්න. ඉතින් මෙන්න මේ ලොකු බොක්ස් එක ගන්න. අවන්නේ අපෝගේ පේන්නේ. මේක ඇවිල්ලා ගයිස් ඩ්‍රයි බොක්ස් එකක්. අපි කැමරා එකේ සේෆ්ටි පැත්තත් ගැන හිතලා ඔන්න මම බඩු සෙට් එකක් අද ගෙනාවා ගෙදරට. ඉතින් ඔයාලා දැක්කගෙන ඉන්න විදිහ දැන් අපි ලෑස්ති වෙන්නේ මේ බඩු තුනම අන්බොක්ස් කරන්න. හැබැයි චූටි කතාවක් තියෙනවා. ඒක මම වීඩියෝ අන්තිමේටම කියන්න. ඉතින් මෙතන මේ ලොකුවටම පේන්නේ. කියන්නේ මේ ලොකු බොක්ස් එක මේක තමයි ඩ්‍රයි කැබිනට් එක. ඉතින් ඔන්න අද වීඩියෝ එක ස්පෙෂලි කැමරා ලවස්ලා වෙනුවෙන් තමයි මම අරගෙන ඉන්නේ. රයිට් එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ අවන් එක අන්බොක්ස් කරන්න. ඉතින් ඔන්න මේ ලොකු බොක්ස් එක නම් කඩේට ආපු ගමන් මුණුණුවෙන් තමයි අපි බයි කරේ. ඉතින් බාපු ගමන් ඉතින් මෙතන තව මොනවද පටි වගේ ගහලා පොඩි සීන් එකක් තියෙනවා. හිමීට ඒ ටික කපාගෙන ඩ්‍රයි බොක්ස් එක එළියට අරගෙන සෙට් කරලා බලත් එක්ක ආයෙත් සෙට් වෙනකන් චුට්ටක් ඉස්සරහට ඉන්න. guys දැන් ඉතින් මොන අපි පැක් එක අන්බොක්ස් කරා. බොක්ස් එක අන්බොක්ස් කරාට පස්සේ මේක තමයි අපේ ඩ්‍රයි කැබිනට් එක. ඉතින් මේක ගත්තොත් මේක තනිකරම ස්ටිල් යකඩ. ඊට පස්සේ විතර තියෙන ග්ලාස් එකක්. මේකේ වර්ගය තමයි and board. ඉතින් guys මේ වගේ බොක්ස් එකක් අපි යූස් කරන්නේ ඇයි? ඉතින් කැමරා යූස් කරන අය නම් දන්නවා මොකටද කියලා මේක පාවිච්චි කරන්නේ. ඉතින් නොදන්න සෙට් එකකට කියන්න සරලවම ඉතින් ඔන්න වැස්ස දවස් වලට වගේ ටික සීතල වැඩි වුණාම සමනුවල් ලෙන්ස් අස්සේ ෆංගස් බැඳෙනවා. ඉතින් ඒක හින්දා තමයි ටිකක් අර ඩ්‍රයි තැනක ලෙන්ස් එක කැමරාව තියලා තියන්න ඕනේ තමයි මේ බොක්ස් එක අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රිකල් අයිටම් එකක්. ඒ කියන්නේ මේක අපිට 24 hours අපිට ප්ලග් කරලා තියන්න වෙනවා අපේ කනෙක්ෂන් එක. ඒ කියන්නේ මේන් පවර් කනෙක්ෂන් එකක් එක්ක. ඉතින් මේකෙන් කරන්නේ අර කිව්වා වගේ කැමරා එක තියන්න පුළුවන් ඩ්‍රයි තැනක තියන්න පුළුවන් විදිහට හොඳ ඩ්‍රයි එන්වයරන්මන්ට් එකක් මේක ඇතුලේ හදන එක තමයි මේ ඉලෙක්ට්‍රිකල් බොක්ස් එකෙන් කරන්නේ. මේකට කියන්නේ ඩ්‍රයි කැබිනට්. ඉතින් මේක වල පේන පොඩි ඩිස්ප්ලේ එකක් මෙතන තියෙනවා. ඉතින් මේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා ටෙම්පරේචර් දැන් මෙතන නම් 27යි. ඒ වගේම මෙතන 173ක ආර්ද්‍රතාවයක් තමයි මේ බොක්ස් එකේ ඇතුලේ දැනට තියෙන්නේ. ඉතින් මේක මම දැන් ප්ලග් කරලා නැහැ කරන්ට් එකට. ඒ වුණාට මේ ලයිට් මේක වැඩ. මේ ඇනලොග් ඩිස්ප්ලේ එක වැඩ. ඉතින් මේකට ඇවිල්ලා තියෙන CMOS පොඩි බැටරි එකක්. පොඩි බැටරි එකක්. බොක්ස් එක අන්බොක්ස් කරලා තියෙද්දි ඉතින් අපි පොඩ්ඩක් කන්ෆියුස් වුණා මේක ස්ටිකර් එකක්ද නැත්නම් රියල්ද කියලා. පොඩ්ඩක් මේවා කරලා බලනකොට තමයි මේක ඉලක්කම් වෙනස් වෙනකොට තමයි වැඩි හොයාගත්තේ. ඉතින් මැනුවල් එක ඇතුලේ තියෙන්නේ මැනුවල් එක ඇතුලේ තියෙද්දි මැනුවල් එක ඇති සමහරක් විතර. මැනුවල් එක ගන්න බෑනේ. දැන් අපි එහෙනම් යන්කට මේක අරලා මොනවද තියෙන්නේ ඊට පස්සේ මොනවද නම්මන සෙට් එක රයිට් ලොක් කරලා නැහැ. ඇතුලේ තමයි මැනුවල් එක තියෙන්නේ. ඉතින් ඇතුලේ සාමාන්‍යයෙන් කැමරා එකත් එක්ක ලෙන්ස් දෙකක් තුනකට වගේ දාන්න ඉඩක් තියෙනවා. ඊට පස්සේ මෙතන මැනුවල් එකයි බොක්ස් එකයි තව පොඩි කී එකක් තියෙනවා. මේක අපිට ලොක් කරන්න පුළුවන්.
right ඉස්සලා manual එක තියෙනවා. ඊට පස්සේ මේක අපිට දීලා තියෙනවා තව පුංචි box එකක්. මම හිතන්නේ මේක තමයි supply එක. ඊට පස්සේ පුංචි යතුරක් තියෙනවා. right. යතුර මෙතෙන්ට දාගන්න. හරි. ඊට පස්සේ අපි ඉස්සලා manual එකට මොනවද මේ manual එකේ තියෙන guys තනිකරම Korean language එකෙන් Korean ද Chinese ද මොකක්ද දන්නේ නැහැ. කොහොම හරි දන්නේ නැහැ. ඉංග්‍රීසියෙන්ුත් නැහැ. ඒකෙන්ද manual එකේ උනත් අපිට වැඩක් නැහැ. ඊට පස්සේ guys තියෙන්නේ මේක. මේක තමයි power supply එක. මේක ඉතින් වැඩි දෙයක් නැහැ. මේ තියෙන power supply එක. right. ඉතින් මේ box එකේ පිටිපස්සෙන් තියෙනවා පොඩි port එකක්. මෙන්න මේ port එකක්. මේ වගේ ගන්න පුළුවන් port එකක් DC port එකක්. ඒකට මේ පැත්ත ගහලා මේක අපිට කරන්ට් එකට ගහන්න තියෙන්නේ. ඊට පස්සේ මම මේක අන්තිමට පොඩ්ඩක් පෙන්නන්න කරනවා. ඉතින් මේකේ ඇතුලේ ගත්තාම මෙන්න මේ වගේ චූටි කෑල්ලක් තියෙනවා. පොඩි මේකෙන් තමයි සේරම දේවල් කන්ට්‍රෝල් වෙන්නේ. ඒ කියන්නේ මෙතනින් අපිට මේකේ ටෙම්පරේචර් එක අල්ප අනවනසෙත් එක හදන්න පුළුවන්. ඒ වගේම මෙතන ඇතුලේ ඉන්ඩිකේටර් ලයිට් එකක් තියෙනවා. මේ රෝල් එක කරලා අපිට ඕන ගානට සයිස් එක මේක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒක රිසල්ට් එක මේකේ ඩිස්ප්ලේ එකෙන් බලා ගන්න පුළුවන්. මේකලා වෙසෙට් එක ඇඩ්ජස්ට් කරගෙන අපිට ඕන විදියට එන්වයරන්මන්ට් එක මේක ඇතුලේ හදලා කැමරා එක සේෆ්ටි විදියට මේක ඇතුලේ තියා ගන්න පුළුවන්. ඉතින් guys ඔන්න ඕක තමයි මේ box එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් අපි ගෙනාව boxes තුනක්, ගෙනාව boxes තුනේම ලොකුම box එක තමයි මේ තියෙන්නේ. හරි ඊළඟට මම කිව්වා චූටි දෙයක් කියන්න තියෙනවා කියලා. ඊට පස්සේ අපි යමු ටිකක් අපි දෙවෙනියට ලොකු box එකට. මේ තියෙන මේ box එක. ඉතින් මේක තමයි අපේ Godox flash light එක. ඉතින් සාමාන්‍ය event එකක් cover කරන්න නම් අනිවාර්යෙන් photographer කෙනෙකුට මේ Godox නේ flash light එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් අපි අද buy කරේ Godox මේකට අපි speed light කියලා කියනවා. Godox V850 කියන brand එකෙන් තමයි Godox මේ ෆ්ලෑෂර් එක අපි අද buy කරේ. ඉතින් මේකේ තියෙන rechargeable battery එකක්. ඉතින් සමහර ෆ්ලෑෂර් තියෙනවා normal අපිට බැටරි දාලා පාවිච්චි කරන්න පුළුවන් ෆ්ලෑෂර්. ඉතින් ඒව ගත්තොත් මල වාදයක් වෙනවා. මොකද බැටරි replace කරන්න ඒ cases. ඉතින් මේ ෆ්ලෑෂර් එක ගත්තාම මේක අපිට පුළුවන් බැටරි එක charge කරලා බැටරි එක remove කරලා charge කරලා මේකට අය දාන්න. ඒකල්ල අපිට charge කරලා බැටරි එක පාවිච්චි කරන්න පුළුවන් සරලව. ඉතින් මේ box එක අපි දැම්ම unbox කරන්නේ නැහැ. මොකද මේ box එක unbox කරන්නේ මම next video එකේ. මොකද මේක ගැන කියන්න ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් කැමරා buy කරන අයට ගන්න පුළුවන් හොඳම ෆ්ලෑෂර් එකක්. ඔන්න මම අද අරගෙන ආවා. ඉතින් මේක ගැන ඔයාලට බලා ගන්න ඕනි නම් ඔයාලට කැමරා එකක් තියනවා නම් ඔයාලට ගන්න තියනවා නම් අදහසක් මේ වගේ මොකක් හරි ෆ්ලෑෂ් ලයිට් එකක්. ඔන්න අපේ channel එකේ ඊළඟ වීඩියෝ එකේදී මේ unbox එක බලා ගන්න පුළුවන්. එහෙනම් මේ box එක ඊළඟ වීඩියෝ එකෙන් unbox කරනකම් මේක චුට්ටක් මෙතනින් තියන්න. ඊට පස්සේ අපි ආයෙ ගෙනාවා චූටි පොඩි item එකක්. ඉතින් ඒක නම් නිතර ලොකු දෙයක් නෙමෙයි. මේ තියෙන්නේ item එක. ඉතින් අද අපි buy කරපු තුන්වෙනි භාණ්ඩය තමයි මේ තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා Canon battery එකක්. මේක ඉතින් වැඩි දෙයක් නැහැ. ඉතින් guys ඔන්න මේකේ prices ගැන කිව්වොත් මේක ඇවිල්ලා Canon LPE1000 කියන battery එක. ඉතින් මේ battery එක original battery එකක්. third party battery තිබුණාට ඒවා පාවිච්චි කරොත් එහෙම කැමරා එකට damage එකක් වෙන්න පුළුවන් කියලා හිතුන හින්දා ගාන නම් ඇත්තටම ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා. මොකද third party එකක් වල රුපියල් 6000කට වගේ ගන්න පුළුවන්. ඔරිජිනල් එක මම අද buy කරේ කැමරා ෆයින්ඩේෂන් එකෙන් රුපියල් 19500කට වගේ මුදලකට. ඉතින් මේක ඇවිල්ලා 19500යි. ඉතින් මොනවා අපි ඊළඟට buy කරපුව අපේ Godox flash light එක speed light එක මම අද buy කරේ මේ තුනම buy කරේ අපි ෆයින්ඩේෂන් එකෙන්. ඉතින් මේක ගාන ගත්තොත් මේක නම් රුපියල් 34500ක් වගේ වුණා. ඉතින් ඒ කියන්නේ 34500ක වගේ ගානකට තමයි මේක මෙතනදී ගත්තේ. ඊට පස්සේ අපි dry cabinet එක ගත්තොත් dry cabinet එක මේකලා single එක කියන්නේ cabinet එකයි තියෙන්නේ මෙතන. ඒ කියන්නේ rack එකයි තියෙන්නේ. ඉතින් මේක අපි buy කරේ රුපියල් 18000ක වගේ ගානකට. ඉතින් ඔන්න ඔය set එක තමයි අද අපි ගිහලා buy කරේ. ඔන්න ආයෙත් මම කියන්නම් මේ flasher එක ගැන වීඩියෝ එක මම අනිවාර්යෙන් ඊළඟට මේ වීඩියෝ එකට පස්සේ දාන වීඩියෝ එකට අනිවාර්යෙන් මම දානවා. ඉතින් සමහරක් විට ඒක නැත්තම් ඊට පස්සේ දාන එකට පස්සේ දාන එක මේ වීඩියෝ එකේ දෙකෙන් එකක් අනිවාර්යෙන් දාන එක දානවා. ඉතින් ඔයාලට පුළුවන් ඒකට මේකේ කියන්නේ ෆ්ලෑෂ් ලයිට් එකක් ගත්තාම ස්පීඩ් ලයිට් එකක් ගත්තාම කැමරා යූස් කරන අයට ෆොටෝග්‍රැෆි කරන අයට ඒක වෙනම පාඩමක් ඒක. ඒ කියන්නේ වෙනම ලොකු තියරියක් තියෙනවා ඒකේ. ඉතින් ඒ සීන් එක ගැන සම්පූර්ණ විස්තරයක් වගේම මේ ෆ්ලෑෂ් ලයිට් එක ගැන unbox එකක් ඒ වගේම මේ ෆ්ලෑෂ් ලයිට් එකේ ෆීචර්ස් ගැන මම සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලා වෙනු කරන් එන්නම්. ඉතින් ඔන්න නුවර ගිහිල්ලා අපි ගෙනාවේ ගෙදර ගෙනාවේ මෙන්න මේ වඩු සෙට් එක. ඉතින් ඔන්න ඔයා කැමරා වලට කැමති නම් මම නම් කැමරා මමයි මල්ලි දෙන්නම්. සුපිරි කැමරා පිසෝ දෙන්නෙක්. ඉතින් ඒකෙන්ද ඔයා සාමාන්‍යයෙන් කැමරා එකක් buy කරන්න ආසාවෙන් ඉන්නවනම් ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකට යන්න ආසාවෙන් ඉන්නවනම් මේ වගේ items ගැන සාමාන්‍යයෙන් මේ වගේ item එකක් ඔයා ගන්න බලාපොරොත්තු වෙනවා නම්
ඔන්න තව ඉස්සරහට අපේ channel එකෙන් ඒ items ගැනත් වගේම මේ වගේ තව ගොඩක් unboxing ඒ වගේම features ගැන කතා කරන ගොඩක් videos අපේ channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් guys ඔන්න ඒ videoත් එක්කත් ඔයාලට එකතු වෙලා ඉන්න ඕන නම් අනිවාර්යෙන්ම ඔයාලට කරන්න තියෙන අපේ channel එක subscribe කරලා අපේ මේ video එකට like එකක් දාලා share පාරකුත් දාන්න අවිරුදවක් විදියට. ඉතින් guys ඔන්න එහෙනම් අද මේ වීඩියෝ එක මෙතනින් අපි අවසන් කරනවා. ඉතින් ඔන්න හිතනවාද කියලා අපේ වීඩියෝ එක photographers වලට නැත්නම් camera piece වලට ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති සහ අනිත් අයටත් පොඩි experience එකක් තියෙන හොඳ වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. එහෙනම් guys ඔන්න අද මේ වීඩියෝ එක මෙතනින් අපි අවසන් කරන්න. එහෙනම් තවත් අලුත් දවසකින් තවත් අලුත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන මගේ යාළුවොත් එක්ක මේ වගේම සෙට් වෙනකන් අදට කියලා guys හැමෝටම ජය වේවා.